have been thinking about you, girl, till we go on flowers bloom. හෙලෝ බඩීස් ඔන්න මම අදත් බ්ලොග් එකක් කරගෙන අද නම් වැඩ ටික පටන් ගන්නේ ස්ටඩි සෙෂන් එකකින් මම ඉදා කලින් රැප් පාඩම් කරපු ටික පොත් ටික එහෙමම කියලා තමයි නිදාගත්තේ මට ආයේ ටික අස් කරන්න බැරි වුණා ඉතින් මම ඒ ටික අස් කරා ඊට පස්සේ මම දැන් මේ ටයිමර් එක දාගන්න හැදුවේ ඊයර එක දාගත්තට මේ මම මේකේ account එකක් හදාගෙන තිබ්බේ නෑ ඉතින් මම දැන් මේ හදිසියේ password එක ගහා මේවා කරා මොකද මගේ පරණ account එක තිබ්බේ මම ඒක හදාගන්න තමයි හැදුවේ හරි ගියේ නැතිනම් මම අලුත් එකක් හදාගත්තා ඊට පස්සේ මම දැන් මේ සින්දුවක් දාගත්ත ගමන් ඇඩ් වැටෙනවා අපි ඉතින් ප්‍රීමියම් නෑ යම අපිට සල්ලි නෑ ඊට පස්සේ මම ඉතින් මේ සින්දුවක් දාගෙන මගේ වැඩ ටික පටන් ගන්න තමයි හදන්නේ මම ටාස්ක් එකක් දාගත්තා පැය එකමාරක් මොනවද ඉකෝන් ටික පාඩම් කරනවා කියලා මම මේ වෙනකොට පැය භාගයක් රෙකෝඩ් කරගන්න පුළුවන් නේ මොකද ෆෝන් එකේ ස්ටෝරේජ් ෆුල් වෙලා මම ඉතින් ඊට පස්සේ තු ටික රෙකෝඩ් කරේ නෑ මම පාඩම් කරලා ඉවරලා ඊට පස්සේ වෙන ලොග් එකක් එඩිට් කරලා ඒක ඩිලීට් කරලා ඊළඟ දවස් ටික රෙකෝඩ් කරගත්තා මම මේ ව්ලොග් එක සම්පූර්ණ රෙකෝඩ් කරගෙන ඊට පස්සේ ඒක වෙනද රෙකෝඩ් කරන්නේ නැත්තේ. කොහොම හරි මගේ පැය එකමාර ඉවරයි. මගේ ලැප් එකේ charge නැහැ. ඉතින් මම ලැප් එක charge වෙන්න දැම්මා. දාලා ඉවරලා මම ගියා මල් කඩන්න පාන පත්තු කරන්න ඕන හින්දා. රැට කෑවේ ඔන්න ඕක. මේ තියෙන්නේ බ්‍රහස්පතින්දා මම පන්ති යන ගමන් මේ චූටි පපා මගේ අතේ බ්‍රේස්ලට් එක අල්ලගෙන හිටියා නැකම්ම ඊට පස්සේ මම ක්ලාස් එකට ආවා මේ තියෙන්නේ ක්ලාස් එකේ ඉන්ටර්වල් එක වෙලාව සින්දුවක් දාලා තිබ්බා ඉතින් අත් මම හොරෙන් වීඩියෝ කරේ ඉතින් මම ළඟ හිටියේ මම දැන් මේ දුවනවා කඩේට බීම් හිකුවේ කන්න මොනවද ගන්න මොකද අද අපේ අම්මත් මාත් එක්ක ආවා අම්මගේ වැඩ වගේක් කරගන්න යන්න ඕනේ කියලා ඊට පස්සේ අපි රෑ අම්මගේ යාළුවෙක් ගෙදරකට ගියා ඒක නම් මම වීඩියෝ කරන ගෙනත් වීඩියෝ කරන්න කෙනෙක්ගේ ගෙදරක් වීඩියෝ කරන්න හොඳ නැති හින්දා මේ තියෙන්නේ ගිහින් එන වෙලාව එන ගමන් අම්මට පොඩි බිලකුත් දාගත්තා මේ තියෙන ඊට පහුවදා මම උදේට කාලා කඩේට ගියා කෑම ටික දාලා එන කඩේට ඊට පස්සේ ගෙදර එළ මම වොෂ්කත් දාගෙන මේක කෑවා මොකද මට ඉන්දියාපු උදේ කන්න අමතකුණා මට ඒක මාරු වෙලා උදේ ආහාරය දිවා ආහාරයයි ඊට පස්සේ පහන පත්තු කරලි වෙලා මම මේ හදන්නේ පොලිටිකල් හෝම්වර්ක් එක කරන්න මොකද සෙනසුරාදාට මට පොලිටිකල් ක්ලාස් එකේ ගෙදර ටික කරන්න තමයි මම දැන් මේ හදන්නේ. ඒ මොක කරත් මට සින්දුවක් නැතුම් බෑ. ඉතින් ඒකින්ද මම මගේ කැමතිම සින්දු ටික දාගෙන පටන් ගත්තා වැඩ ටික. ගණන් ගන්න බලන්න මට ඇඩි වෙන මොකද මම මේ වොයිස් කරන්නේ පාන්දර 2:42කට. ඔන්න එහෙනම් ආයෙ මම වැඩ පටන් ගත්තා. ඉතුරු පැය භාගයේ ඔන්න පටන් ගත්තා. මේ තියෙන්නේ ඊළඟ විනාඩි 5 බ්‍රේක් එක. මම පැයෙන් ඉවර කරා මගේ වැඩ ටික. මම දැන් මේ ටික අස් කරලා දැම්මා. මම ඊළඟට කරන්න හිතන්නේ political homework papers ටික papers පහක් තිබ්බා මොකද මම ක්ලාස් කිව්වනේ දවසල් වගේකුයි ගිය සතියේ දුන්න papers දෙකකුයි ඉන්න papers පහක් තිබ්බා මම මේ ඒ ටික කරන්න පටන් ගත්තා මේක ගාදින ලොකු ફોකස් එකක් තිබෙන්නේ මොකද අපේ ගෙවල් ළඟ නංගි කෙනෙකුත් ඇවිල්ලා හිටියා මට ફોකස් එක දෙන්න මදි එතකොට වෙලාව නැවතත් මද විරාමයක්
මේ තියෙන්නේ සම්පූර්ණ ස්ටඩි සෙෂන් එක නෙමෙයි. මේ හරියටම එක්සෑම් රිසල්ට් ආපු දවස. ඉතින් මම ඒකෙන් භාගය ඔයාලට මේ vlog එකට දැම්මේ. ඉතුරු ටිකේ මොකද උනේ කියලා බලන්න ඊළඟ vlog එක අනිවාර්යයෙන්ම බලන්න.